හදිවිනස්සේ හැමෝටම තියුණ අදත් ගහලා තියෙන තවත් සුපිරි කැට් වීඩියෝ. ඉතින් හසෙල්ල ගැන වීඩියෝ සීරීස් එකේ පස්වෙනි වීඩියෝ එක තමයි අද මම කතා කරන්න හදන්නේ. එහෙනම් වැඩි කරන්නේ නැතුව මෙන්න මේ සුපිරි වීඩියෝ එකට ඉතින් යන්න කලින් කියන්න දෙයක් තියෙනවා. ඉතින් ඔයාලා තාමත් අපේ channel එක subscribe කරේ නැත්නම් දැම්ම subscribe කරන්න. ඒ වගේම කලින් හසෙල්ල ගැන වීඩියෝ බැලුවේ නැත්නම් පහළ link ඇති ඒවෙන් ගිහින් බලන්න. එහෙනම් වැඩි කරන්නේ නැතුව මෙන්න මේ සුපිරි වීඩියෝ එකට. ඉතින් මෙයයි ෆුල් නේම් එක තමයි ඔබනායකරෝ කියන්නේ. ඉතින් මෙයා ඉපදෙන්නේ සර්ප යක්ෂයට වන්දනා කරපු සොරුන්ගේ වංශයේ. ඉතින් මෙයා අවුරුදු 370කට විතර පමණ ඉපදුණු එකම පිරිමි ළමයා. ඉතින් guys මෙයාව ඊට පස්සේ මේ එකම පිරිමි ළමයා වුණේ ඉඳලා මේගොල්ලෝ සුරතලෙක් විදියට මෙයාව කූඩුවක දාලා ඇති ගන්න පටන් ගන්නවා. ඉතින් මිනිහෙක්ව කූඩුවක දාලා සුරතලෙක් විදියට ඇති ගන්නවා. ඒ වගේම වද හිංසාවට පමුණවනවා. ඉතින් මෙයාගේ මේ වද හිංසාව වලින් එක හැක් අන්ධ වෙනවා. ඉතින් guys මෙයාව අවුරුදු 12කට පස්සේ මේ සර්පයා විසින් ආහාරයට ගන්න සූදානම් වෙනවා. ඉතින් මේ හින්නම ඉතින් මෙයාගේ කටගාව ඉඳලා මෙයාගේ කන ගාවට එනකම්ම මේ යක්ෂය සර්පයා පලනවා. ඉතින් මේ බිල් අතරතුර මෙයා කොහොම හරි මෙතනින් පැනලා යනවා. ඉතින් මේ පැනලා යනකොට මෙයාට සර්පයෙක් උදව් කරනවා. ඉතින් යන්නේ යාගේ නම තමයි කබුරු මරු කියන්නේ. ඉතින් ඔයගොල්ලෝ සීරියස් එකේ දැක්ක විදිහට මෙයා සුරතලෙක් විදිහට මේ කබුරු මරුව මාර විදිහට ඒ කියන්නේ සුරතලෙක්ට වඩා සහෝදරයෙක් විදිහට මෙයාව විශ්වාස කරන අපිට වෙන්නන්න පුළුවන්. ඉතින් මේ පැනලා යන අතරතුර මෙයාට හම්බ වෙනවා ගිනි හසිරවන රෙන්ගෝකු. ඉතින් එයා ගැන මම වීඩියෝ එකක් දාලා තියෙනවා. ඉතින් ඒ වීඩියෝ එක බලන්න නැත්නම් පහළ link ඇති ගිහින් බලන්න අනිවාර්යෙන්ම. ඉතින් guys ඊට පස්සේ මෙයා Demon Slayer යක්ෂනාශක බලකායට බැඳෙනවා. හරි guys ඉතින් අපි බලමු මෙයාගේ powers මොනවද කියලා. ඉතින් මෙයාගේ main powers එක තමයි සර්ප උස්ම ගැනීම. ඉතින් මේක හැදෙන්නේ ජල උස්ම ගැනීමේ ආධුනික මේකක් විදිහට. එහෙම නැත්නම් ජල උස්ම ගැනීමෙන් බී වෙන එකක් විදිහට තමයි මේ සර්ප උස්ම ගැනීම පාවිච්චි කරන්නේ. ඉතින් මේකේ කොටස් පහක් තියෙනවා. ඉතින් මේ පළවෙනි කොටසේ නම තමයි වංගු කරන සර්ප කප්පාදුව. ඉතින් දෙවෙනි එකේ නම පටු හිසෙහි විෂ දත්. ඉතින් තුන්වෙනි එක දඟර හුස්ම ඉරවීම. ඉතින් හතරවෙනි එක නියුන් හිස්ස සහිත උරගයා. ඉතින් අන්තිම එක සහ පස්වෙනි එක තමයි සීලදරින් සර්පත් කියන්නේ. ඉතින් මෙයාගේ පවර්ස් වගේ මෙයාට වැඩි දියුණු කර කඩිසරකමක් සහ සංවේදීකමක් තියෙනවා. ඉතින් මෙයාගේ එක හැක අන්ධව තිබියත් මෙයා මාර විදියට වේගවත්. ඒ වගේම මෙයා මාර විදියට පවර්ෆුල් එක්කෙනෙක් විදිහට අපිට වෙන්නන්න පුළුවන්. ඉතින් ඕගොල්ලෝ දැක්ක විදියට සීරීස් එකේදී මෙයා මාර විදියට සටන් පුහුණු කරපු එක්කෙනෙක්. ඉතින් ඒ වගේම වේගය අතින් ගත්තාම මෙයා මාර වේගවත්. ඉතින් guys කගරමරු කියන සුරතල් සර්පයා මෙයාට උදව් කරනවා හතුරන්ගේ චලනයන් කියවීමට. ඉතින් මෙයායි පවර්ස් ගැන කතා කරන්න තියෙන්නේ ඔන්න ඔච්චරයි. ඉතින් guys මෙයා සමීප සම්බන්ධතාවයක් විදිහට ආදර හර්ෂාවන් මිත්සුරි සමග ආදර සම්බන්ධයක් ඇති කරගන්න. හැබැයි මෙයාගේ හිතේ තියෙන ආදරය මෙයා කවදාවත් මිත්සුරිට කියන්නේ නැහැ. ඉතින් අවසානයේදී මුසාන් එක ෆයිට් එකේදී මෙයා යක්ෂනාශක සලකුණ මතු කරගන්නවා. ඉතින් මෙයාගේ වේගය සහ ශක්තිය ඉතාමත් විදිහට වැඩි වෙන්න පටන් ගන්නවා. ඉතින් මෙයා කඩුවේ පාට රතු පාට විදිහට හැරෙන්න පටන් ගන්නවා. ඉතින් මෙයා විරුද්ධවාදීන්ගේ මාංශ පේශි හා රුධිර ප්‍රවාහනය දැකීමේ හැකියාවල් ලබා ගන්නවා. ඉතින් අවසානයේ ඔහු තමන්ගේ මුහුණ විවෘත කරමින් මිත්සුරි ආරක්ෂා කරන බවට පොරොන්දුවක් වෙනවා. ඉතින් guys මෙන්න මේ අන්තිම ෆයිට් එකේදී මෙයා මාරාන්තික තුවාල ලබනවා. ඉතින් මාරාන්තික තුවාල ලැබුවා. ඉතින් මෙයා කියනවා සාමකාමී ලෝකයක ඊළඟ භවයේදී මිත්සුරි සමග සාමකාමීව විවාහ වෙලා ලස්සන ජීවිතයක් ගත කරන බව පොරොන්දුවක් වෙනවා. ඉතින් මේ පොරොන්දුවත් එක්ක මෙයා මිය යනවා. ඉතින් guys ඔබනා ගැන ඔයගොල්ලෝ පහලින් කමෙන්ට් එකක් දාලා කියලා මං හිතනවා. ඉතින් ඔයගොල්ලෝ දැක්ක Demon Slayer එකේ ඉන්න හොඳම හසිලා කවුද කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම අපේ දුදුස්සු ගයිසම් වීඩියෝස් බලන්න නැත්නම් දැම්ම ගිහින් බලන්න. එහෙනම් අදට මං ගිහින් එන්න හැමෝටම හරිගතෝ සයිමස්.